සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම. ඉතින් මම අදත් වෙනදා වගේ මොගොල්ලොත් එක්ක එකතු වෙලා කුකින් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අද මම හදන්නේ බෝංචි කරි එකක්, ඒ වගේම බීට් කරි එකක්. ඇත්තටම බෝංචි කරියක් හදනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ පැහැ ගැන. අපි හදලා ඉවරනකොට ඒකේ කොළපැහැ දිගටම රඳා ගන්න පුළුවන් නම් ඒක හරිය රසවත් වගේම ගුණවත් දෙයක් වෙනවා. ඒ වගේම තමයි බීට් කරි එක. මේ බීට් කරි එකක් මම හදනකොට අනික් කුළු බඩු වර්ග කරි කුඩු, මිරිස් කුඩු වගේ දේවල් දාන්න යන්නේ නැහැ. එතකොට ඒ බීට් කරි එකේ රස වෙනස් වෙන නිසා. ඇත්තටම මේක අපි රසවත්ව හැදුවොත් අපේ ගෙවල් වල ඉන්න චූටි බබාලා උනත් හරිම ආසාවෙන් කන කෑම වර්ග දෙකක්. ඉතින් මම දැන් මේ දේවල් කපාගෙන එන්නම් වීඩියෝ එක කරන්න කලින්. මේ තියෙන්නේ මම පොඩියට කපාගෙන ගෙනාපු බීට්. මෙන්න මේ වගේ පොඩියටම කැපුවා. එතකොට මේ තියෙන්නේ බෝන්ච් එක පොඩියටම කපලා. අතට මේ වගේ පොඩියට කපා ගත්තොත් කරි එක ඉක්මනට හදා ගන්න පුළුවන්. කාලේ වුණත් ඉතුරු වෙනවා. අපි බලමු මේකට දැන් අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මෙතනදී මම ගත්තේ රම්ප කරපිංච, කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්. ඒ වගේම මම ගත්තා මිටිකිරි, පහුකිරි. මට පහුකිරි ඕන වෙන්නේ බීට් කරි එක හදනකොට විතරයි. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. ඇතිලි රත් වීගෙන එනකොට මම මේකට තෙල් චුට්ටක් දානවා. පොඩ්ඩක් වෙන දාන්න. මම මුලින්ම හදාගන්නේ බීට් කරි එක. ගොඩ දෙනෙක් තෙල් එකතු කරන්නේ නැහැ. නමුත් මම මෙතනදී තෙල් චුට්ටක් වෙන්න එකතු කරා. මොකද බත් මුලකට ගෙනියන කෙනෙකුට උනත් බීට් එකක් නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් මේ විදිහට හැදුවොත්. මුලින්ම මම එකතු කරේ තෙල් චුට්ටක්. තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. මම මෙතනදී මේකට රම්ප කරපිංච එකතු කරනවා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් එකතු කරනවා සහ ලුණු. දැන් මෙතනදී ටිකක් මේක බැදෙන්න දෙන්න. ලුණු ටික එහෙම ටිකක් තෙලේ බැදෙනකොට අර අපි දැන් මේක මිටිකිරි හරි පහුකිරි හරි දාලා හදන කරි එකක් නිසා ටිකක් ඉක්මනට නරක වෙන්න බලනවා. එතකොට මේ විදිහට තෙල් ටිකකට දාලා මිරිස් ටිකක් මේ ලුණු ටික චුට්ටක් බැදෙන්න ගත්තාම මේ කරි එක නරක වෙන්නේ නැහැ. දැන් මම මෙතනදී මේකට එකතු කරනවා කහ කුඩු ටිකක් සහ ලුණු කුඩු ටිකක්. තව ටික වෙලාවක් මේ ලුණු ටික තෙලේ බැදෙන්න වගේ දෙන්න. බීට් එක හදනකොට මම වෙන කිසිම කරි කුඩු වර්ගයක් භාවිතා කරන්නේ නැහැ. මිරිස් කුඩුවත් මම එකතු කරන්නේ නැහැ. මෙතනදී මම ලුණු වලට දාගත්තේ ලුණු කුඩුයි කහ කුඩු ටිකකුයි විතරයි. දැන් මම මේකට එකතු කරනවා පොඩියට කපාගත්ත බීට් ටික. බීට් කරි එකක් කියන්නේ මම හදන විදිහට නම් අනෙක් කුළුබඩු දේවල් එක්ක සහ මිරිස් කුඩු එක්ක වත් කරි කුඩු එක්කවත් හදන දෙයක් නෙමෙයි මම හදනකොට නම් මේ විදිහට කහ කුඩු ටිකක් විතරක් දාලා හදන කරි එකක්. දැන් මම මේකට එකතු කරනවා පහුකිරි ටිකක්. මේ වගේ පහුකිරි ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මම මේක ටිකක් වහලා තියෙනවා පහුකිරෙන් තැම්බෙන්න ඕන නිසා. අපි දැන් බලමු බීට් කරි එක මොන වගේද කියලා. දැන් පහුකිරි එකෙන් බීට් කරි එක තැම්බීගෙන එනවා. මෙන්න මේ වෙලාවේදී මම මේකට එකතු කරනවා උළුහල් ටිකක්. කිරි දාලා හදන ඕනම කරි එකක් හදනකොට අපි උළුහල් ටිකක් එකතු කරොත් ඒ කරි එකේ රස සහ සුවඳ වැඩි වෙනවා. හරි රසවත් වෙනවා මේ උළුහල් ටිකක් එකතු වුනහම. ඒ වගේම තමයි උළුහල් කියන්නේ ඖෂධයක්. දැන් මම උළුහල් ටික එකතු කරා. තාම තැම්බිලා නැහැ බීට් එක. මම වහලා තියෙනවා ටික වෙලාවක්. මේ පහුකිරි එක හිඳුනට පස්සේ තමයි මම මේකට කරි එකට
මිටි කිරි ටිකක් එකතු කරන්නේ. පහුකිරි හින්දෙන්න ඕනේ මිටි කිරි එක දානකොට. අපි දැන් බලමු බීට් කරි එක මොන වගේද කියලා. දැන් හොඳටම අර අපි දාපු පහුකිරෙන් මේක තැම්බිලා තියෙන්නේ. පහුකිරි හොඳටම හිඳිලා තියෙන්නේ. මම මෙතනදී එකතු කරනවා මිටි කිරි ටිකක්. මෙන්න මේ වගේ මිටි කිරි පොඩ්ඩක් වෙන්න එකතු කරනවා. මම පහුකිරි හිඳුනට පස්සේ තමයි මිටි කිරි එකතු කරන්නේ. මොකද පහුකිරි හිඳුන් නැති වුණොත් මිටි කිරි වල තියෙන අර උකු ගතිය අඩු වෙනවා. ඒක නිසා මිටි කිරි මම එකතු කරන්නේ පහුකිරි හිඳුනට පස්සේ. දැන් මේ වගේ මම මේකට මිටි කිරි එකතු කරා. දැන් ටිකක් ගින්දර වැඩි කරලා පොඩි වෙලාවක් මේක වහලා තියන්න. මිටි කිරි එකතු කරපුවම රසවත් වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ වෙලාවෙත් තමයි මම මේකට එකතු කරන්නේ අමු මිරිස්. එතකොට අමු මිරිස් වල පාට වෙනසක් වෙන්නේ නැහැ. ලස්සනට කොළ පාට පේන්න තියෙනවා. දැන් චුට්ට වෙලාවක් මේක මිටි කිරි එක පොඩ්ඩක් හෙලන්න වහලා තියලා තියන්න. අපි බලමු දැන් බීට්රූට් කරි එක මොන වගේද කියලා. දැන් මිටි කිරෙන් හොඳටම තැම්බිලා තියෙන බීට් එක. දැන් මට පුළුවන් බීට් එක බාන්න. දැන් අර ඔයගලන්ට පේනවා ඇති දාපු මිරිස් ටිකක් පාට වෙනසක් වෙන්නේ නැතුව හොඳ කොළ පාට තියෙනවා. මම දැන් බීට් එක හදලා ඉවරයි. දැන් මම හදන්නේ ඔයගලොත් එක්ක එකතු වෙලා බෝංචි කරි එක හදන්න.